ඉතින් අද කියන පියවර 4 ඔයත් අනුගමනය කරොත් ඔයාගේ YouTube channel එකත් ඉක්මනින්ම success and fastest grow වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. පළවෙනි එක තමයි ඔයා ලොකු brand එකක් වගේ simple නමක් තෝරගන්න. ඉතින් ඒ විදිහට simple නමක් තෝරගත්තට පස්සේ ඔයාගේ channel එක ඕනම තැනක ඕනම කෙනෙක්ට කියන්න ලේසි වෙන විදිහේ නමක් තෝරගන්නත් අමතක කරන්න එපා. ඔයා හැමනිතරම ඔයාගේ YouTube channel එකේ niche එක අමතක කරන්න එපා. cooking na cooking, traveling na traveling, technology na technology විදිහට videos categorize කරන්න අමතක කරන්න එපා. ඔයාගේ YouTube channel එක cooking නම් ඔයාගේ YouTube channel එකේ traveling videos දාන්න ලෑස්ති වෙන්න එපා. අන්න ඒ විදිහට කරොත් ඔයාගේ YouTube channel එකේ ඉන්න viewers ලා confused වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ YouTube channel එකේ brand identity එක build කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ logo එක, banner එක, ඒ වගේම තමයි ඔයාගේ colors එකම theme එකකට යටත් ඔයාට කරගෙන යන්න පුළුවන් නම් ගොඩක් ඉක්මනටම ඔයාගේ channel එක build කරගෙන ඒක grow කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් last one secret එක තමයි ඔයා ඔයාගේ YouTube channel එක කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම contents plan එකක් තියාගෙන ඉන්න අමතක කරන්න එපා. මුලින්ම channel එක පටන් ගන්න කලින් ඔයා short videos විතරක් upload කරනවද? එහෙම නැත්නම් long videos විතරක් upload කරනවද? එහෙම නැත්නම් short videos එක්කම ඔයා long videos upload කරනවද කියලා හොඳ plan එකක් ඔයා තියාගෙන ඉන්න අමතක කරන්න එපා. ඉතින් schedule කරලා දාන videos තියෙනවා නම් ඒ channel එක bad තත්ත්වයට යන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඔයාගේ YouTube channel එක grow කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මම කියපු steps ටික follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් next video එකේ තවත් secret එකක් එක්ක නැවත හමු වෙමු.